මන් ජයෝදනා ගිම්හාරා 2024 ඕලෙවල් විභාගයට පෙනී සිටින්නේ. මම ගණන් වලට ඒකක් ගත්තා. ඒ ගත්තේ හර්ෂණ සර් කියලා අහම්බෙන් හම්බුණ ගුරුවරයෙක් ගැන. 2024 අවුරුදු තමයි මට සර්ව හම්බුනේ. හරියට මම ගිය අවුරුද්දේ මැදක් වෙනවා තමයි සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා 25 පන්තියේ කියලා ෆ්‍රී කරපු. සාමාන්‍යයෙන් කෙනෙක් පැයක් එකමාරක් දෙකක් යනකම් ෆ්‍රී ක්ලාස් කරන්නේ නැහැ ගණන් වලට විශේෂයෙන්ම. ඒ අතර විශේෂී ගුරුවරයෙක් තමයි හර්ෂණ සර් කියන්නේ. මට ඔන්ලයින් හම්බුනේ සර් මගෙත් නිකන් ගියා ක්ලාස් එකට. ක්ලාස් එක මොකද කියලා බලන්න කොහොමද වෙන්නේ කෙරෙන්නේ කියලා. ඊට පස්සේ ක්ලාස් එක හොඳයි කියලා තේරුණා. ඊට පස්සේ කොහොම හරි අවුරුදු මේ මාස ගාණක් යද්දි ඉතින් සර්ගේ ක්ලාස් එක ගැන 25 පන්තිට අමතරව සර්ගේ තියරිත් මම ගියා. සර්ගේ පේපර් ක්ලාස් උත් ගියා. සර්ගේ පේපර් ක්ලාස් එක වෙලේදී ගොඩක් කරුණු මේ තියරි ක්ලාස් එකකට වඩා ගොඩක් පේපර් ක්ලාස් එකේදී කරුණු මේ දැනගන්න හම්බුණා මට. ඒ වගේම සර් කරු පේපර්ස්, සර්ගේ හදපු පේපර්ස්, මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් ඔක්කොම සර් කරා. ඒ කරපු එකෙන් ප්‍රතිඵලයක් වශයෙන් මට ගණන් වලට මේ රිසල්ට් එක දවසේ එකක් තියෙනවා. මට එකටම හිටියොත් මම 10 වසරේ ෆස්ට් ටර්ම් එකේ මම ලකුණු ගත්තේ 40 ගණන්. ඊට පස්සේ එක වාර පරීක්ෂණයක් තිබ්බා 36ට ආවා. ඊට පස්සේ තමයි සර්ගේ ක්ලාස් එකට මම ගියේ. මට ඉතින් අත්‍තරම සතුටුයි මගේ මොකද තර්ඩ් ටර්ම් එකේදී ලකුණු 93ක් තිබ්බා. ඊට පස්සේ තමයි ඉතින් විශ්වාසයක් තිබ්බා. ඉතින් සර්ටත් තිබ්බ විශ්වාසයක් මම එකක් ගන්නේ කියලා. ඒ වගේම සර්ගේ විශ්වාසයත් මම තිබ්බා. මං ගැන කිව්වොත් මම මේ ඉගෙන ගන්න ඉදී ගැන කිව්වොත් සෙල්ෆ් ස්ටඩි වලින් ගත්තොත් මම මේ පාඩමක් ඉවර වෙද්දි මේ පාඩමේ පාස් පේපර්ස් ඔක්කොම ඒ දවස්වල ඉවර කරගත්තා. පාඩමට අදාළ පාස් පේපර්ස් ටික ඉවර කරගත්තයින් පස්සේ ගොඩක් ලේසි අපිට තවත් කරුණු ඒකෙන් දැනගන්න පුළුවන්. ගොඩක් ඔය සයන්ස් වලට, මැත්ස් වලට, එතකොට හිස්ටරි වලට වගේ එහෙම ඉතින් ගොඩක් පාස් පේපර්ස් එක්ක යන එක ගොඩක් හොඳයි. එතකොට සර්ගේ තාම 35 ක්ලාස් එක යනවා. ඒක මතක් කරන්න ඕන. හර්ෂණ සර් ගොඩක් හොඳ ගුරුවරයෙක්. අත්තම කිව්වොත් එකලාවට තාත්තෙක්, යාළුවෙක්, සහෝදරයෙක් වගේම ගුරුවරයෙක් සර් කියන්නේ. ඉතින් මං කියන්නේ ඇවිල්ලා බලන්න සර් 25 පන්තියට. 25 පන්තියෙන් ගොඩක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. පේපර්ස් එවනවා සර්, ගෙදරටම පේපර්ස් එවනවා. ඉතින් කියන්නේ යාළුවනේ ඔයාලටත් සර් 25 පන්තිය ගැන හිතලා සර් 25 පන්තියට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ, කෙරෙන්නේ කියලා. ඉතින් හැමෝටම සුබ පතනවා අනාගතේ වෙන්නේ.